ගිනි පැනල්ලෙන් බැටකාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි වගේ කුඩා චලනයකටත් අපේ සමාජයේ තැතිගැන්මකට භාජනය වෙනවා. අපිට ඕන විදියට නැව් ගේන්න බෑ. ආසන වශයෙන් පෙට්‍රල් දින 40කට ගබඩා වෙලා තිබෙනවා. තිල් පිරිපාදු ඔක්කොම ගැහුවා කිව්වොත් අපි කොහෙන්ද කරන්නේ? මැද පෙරද කලාපයේ ඇති වී තිබෙන මේ යුදමේ තත්ත්වයේ හේතු කොටගෙන අපිට බලපාන ශේෂ්ත්‍ර කීපයක් තිබෙනවා. එකක් අපේ බලශක්ති සැපයීම, තෙල් සහ ගෑස්. අපේ ජනතාව යම් ප්‍රමාණයකට කලබල වෙන එක ඇත්ත. ඒ කිසිසේත්ම අපි කිසිදු පුරවැසියෙකුට ඒකට චෝදනා එල්ල කරලා වැඩක් නැහැ. මොකද අපේ ජනතාවට ඉතාමත් අමිහිරි අතීතයක් තියෙනවා. ඒ අතීතේ තාමත් ඔවුන්ගේ සිත් තුළ හොල්මන් කරනවා. ගෑස් තෙල් හිගවීම නිසා පෝලිම් වල සති ගණන් ගතවීම සහ පෝලිම් වල මිය යාම. ඒතර මෙවැනි කුඩා ප්‍රවෘත්තියක් එම ජනතාව යම් තැතිගැන්මකට භාජනය කරන ස්වභාවිකයි. ශේෂ්ත්‍ර ගණනාවක ඛේදවාචකයක් මීට අවුරුදු 2-3කට කලින් අපේ රට මුහුණ දුන්නා. ගිනි පැනල්ලෙන් බැටකාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි වගේ කුඩා චලනයකටත් අපේ සමාජයේ තැතිගැන්මකට භාජනය වෙනවා. ඒ අපිට පිළිගත හැකියි. ඒ නිසා සමාජය හැම විටම මෙවැනි කුඩා එකකින් තැතිගැන්මකට භාජනය වෙන අස්ථාවරත්වයන් පිළිබඳ මතයක් නිර්මාණය වෙන සමාජයක් අපි යමු තිබෙන්නේ. දැන්ට තියෙන තත්ත්වය අපි කාටත් විග්‍රහ කරගන්න පුළුවන්. හැබැයි මොයක මොන තත්ත්වය දක්වා වර්ධනය වේවිද කියන එක පිළිබඳව අපි කාටත් තිබෙන්නේ අවිනිශ්චිත ස්වභාවයක්. ඒක අපි තේරුම් ගන්න ඕනකම තිබෙනවා. තෙල් පිළිබඳ ප්‍රශ්නේ ප්‍රධාන වශයෙන් මම දැක්කා පෝලිම් අද මම වාර්තා කෙඳුවට පස්සේ අද යම් ප්‍රමාණයකට අඩු වෙමින් තිබෙනවා. දින 33කට සරිලන ඩීසල් ගබඩා ප්‍රමාණයක් අපිට ඇති කරගන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඒතර පෙට්‍රල් ගත්තොත් දින 27කට අවශ්‍ය වෙන ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම 7 හෝ 8 කියන දිනවල තවත් පෙට්‍රල් නැවක් ඒමට නියමිතව තිබුණා මෙට්‍රික් ටොන් 35000ක. ඒතර ඒ ඔක්කොම ගත්තාම මම හිතන්නේ අපිට දින 40කට ආසන්න ප්‍රමාණයක පෙට්‍රල් ගබඩා සංචිතයක් අපි ගාව තිබෙනවා. දැන් අපිට ඕන විදියට නැව් ගේන්න බෑ. අපි මොකද කරන්න ඕන? අපේ ගබඩා හිස් වෙන ප්‍රමාණයට තමයි අපි නැව ගේන්න ඕනකම තියෙන්නේ. ගබඩා හිස් වෙන ප්‍රමාණයක් තියෙන. ඒත් අපි දෛනිකව දන්නවා තෙල් කොච්චර ප්‍රමාණයක් නිකුත් වෙනවද? ඒ නිකුත් වෙන ප්‍රමාණය දින 20කින් කොච්චර වෙනවද? එන දින 20න් නැවලා ගා වෙනවා. එහෙමයි මේක ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ නිසා ඉතාමත් විද්‍යාත්මක ගබඩා පද්ධති කළමනාකරණයක අපි නිරත වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට අපිට ආසන වශයෙන් පෙට්‍රල් දින 40කට අවශ්‍යතා ගබඩා වෙලා තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ තිබෙන තත්ත්වය අනුව කිසිදු අර්බුදයක් මතුවෙන්නේ නැහැ තෙල්වල. නමුත් යුද්ධ වර්ධනය වුණොත් වුණොත් අපි කවුරුත් මුහුණ දෙන්න ඕන. තෙල් පිරිපාදු ඔක්කොම ගැහුවා කිව්වොත් අපි කොහෙන්ද කරන්නේ? අපි ලිං වලින් තෙල් ගන්න නෙමෙයි. ඒ නිසා මේ ප්‍රශ්නේ මේ විදියට තියෙන තාක්කල් මේ ප්‍රශ්නෙට උත්තර තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ මෙතනින් එහා වර්ධනය වෙනව නැද්ද කියලා තීරණය කරන්නේ අපි නෙවෙයි. ඒ වර්ධනය අනුව ප්‍රශ්නේ මොන විදියට වර්ධනය වේද කියලා අපි උපකල්පනය කරමු. ඒකට අවශ්‍ය වෙන සැලසුම් හදලා. ඒකට තමයි ආණ්ඩුවක් ඉන්නේ. අපි සැලසුම් හදන්නේ අපේ ධාරිතාවට. අපි සැලසුම් හදන්නේ අපේ හැකියාවට. හැබැයි තත්ත්වයන් මතුවේ හැකි අපේ හැකියාවට උරුත්තු නොදෙන. ඒක අපි පිළිගන්න. මේක මම සහ අපි ආණ්ඩුව සහ විපක්ෂ අතර ගැටුමක් නම් අපි දෙන්නුම කතා කරලා අපිට පාලනය කර හැකි සීමාවෙ මේක තියාගන්න පුළුවන්. හැබැයි මේක හිම එකක් නෙවෙයි. දැන් තියෙන තත්ත්වයට අනුව අපේ හැකියාව තියෙනවා. වර්ධනය වෙන තත්ත්වයන් අපි අධීක්ෂණය කරමින් ඉන්නවා. ඒ තත්ත්වයට උරුත්තු දෙන ආකාරයෙන් අපි මේකට සැලසුම සකස් කරමින් තිබෙනවා. ඒ නිසා බලශක්ති ක්ෂේත්‍ර විශේෂයෙන්ම තෙල් සැපයීම පිළිබඳ අපිට සැලසුමක් තිබෙනවා.